දානේ කියන්නේ හරි පුදුම එකක්. දානේ විපාක හරි පුදුමයි. දන් දෙන කෙනාට ලැබෙන විපාක තමයි ආයුෂ, වර්ණ, සැප, බල, අධිපති භවය නැත්නම් පටිභාන ශක්තිය හම්බ වෙනවා. කල්පනාව නුවණ. දන් දීමේ පින අසිරිමත් විදිහට විඳින ස්ත්‍රියක් ඉන්නවා මනුස්ස ලෝකේ අදට. කවුරු වගේද හිතෙන විදිහට? එලිසබෙත් මහරජිනිය. මහරජිනිය රම් මිනි ඔටුන්න පළඳන්නේ. අතේ රං මංජුසාව අතේ තියාගෙන සභාව අමතන්නේ. රං මැණික් කොබ්බපු යෂ්ටි අතේ තියාගෙන සභාව අමතන්නේ. අදටත් ඉන්නවා. රජකමටපත් වෙලා දැන් රාජ්‍ය වර්ෂ රජකමටපත් වෙලා අවුරුදු 70යි. 70ටත් වැඩි. ඇගේ ආයුෂ අවුරුදු 96යි. තවම රජ. සුද්දන්ගේ තියෙන කූට උපක්‍රම වලින් සුද්දන්න පුළුවන් ඕන එකක් පෙරලන්න, කැරලි ගහන්න, අනිත් පැත්ත හරවන්න, මිනිස්සු කලබන්න. එහි සුද්දන්ගේ ලෝකේ කිසි කෙනෙකුට රැජිනි අයින් කරන්න හිතෙන්නේ නැහැ. ඇගේ පිම්බලේ. ඕස්ට්‍රේලියාවේ ළඟදී ජනමත විචාරණයක් තිබ්බා. ඕස්ට්‍රේලියාව ස්වාධීන කරනවද රැජිනිගේ යටතේ තියනවද කියලා. වැඩි ඡන්ද රැජිනිගේ යටතේ තියෙන විදිහට. ඕස්ට්‍රේලියාව සහිත බ්‍රිතාන්‍යයට යටත් සියලුම විජිතවල සෑම පුරවැසියෙක්ම රැජිනි වෙනුවෙන් බදු ගෙවනවා. බ්‍රිතාන්‍යයට යටත් සියලු රාජ්‍යවල තීරණ ගැනීමේ 50%ක බලය තියෙන මහ රැජිනියට ස්ත්‍රියක්. ඇත්තටම අපි කොච්චර කෙල්ලන්න බැන්නට, ස්ත්‍රීන්ට කොච්චර බැන්නත් මේ පෘථුවියේ වැඩිපුරම අද වෙනකොට අධිපති බව රාජ්‍ය බලය තියෙන්නේ ස්ත්‍රියක් තුළ. කුමකද විපාකේ? පිනක විපාකේ. දන් දීලා